පොඩි මල්ලි කන්ද පහළ ලිඳට ගියා. ලිඳේ වතුර තිබුණේ පොඩිත්තයි. තැඹිලි පාට තිත්කිකිලි පොඩි මල්ලිගේ පස්සෙන් ආවා. කොක් 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 ඉදිච්ච රඹුටන් ගෙඩි වාගේ කුකුළු පැංචෝ ටිකක් දුවගෙන ආවේ පෙරලි පෙරලි. මම පද්මිනී සිටුගේ ජයවික්‍රම. මගේ අලුත්ම ළමා කතන්දරේ තමයි හිනා ගෙදර. අවුරුදු 7ක් 11ත් අතට දරුවන්ට වඩාත්ම සුදුසුයි. ඒ වුණාට ඕනෑම දරුවෙකුට පින්තූර බලල වුණත් මේ කතාව රස විඳින්නට පුළුවන්. ආදරය, කරුණාව, දයාව බෙදා හදා ගැනීම ඒ වගේම ඕනෑම ගැටුමකින් තොරව කොහොමද විසඳගන්නේ කියලා පුංචි දරුවන්ට කුඩා කාලයේ ඉඳලම අදහසක් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ කතන්දරේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ පොතේ සිතුවම් ඉදිරිපත් කරලා තින්නේ මම. ඉතින් මම ආදරෙන් ඉල්ලා හිටිනවා, ඒ වගේම ආදරෙන් යෝජනා කරනවා ආදරේ දෙමව්පියන්ට මේ පොත ඔබේ දරුවාට කියවන්න අරන් දෙන්න. ඒ වගේම ඔබ කියවන්න තවත් දරුවන්ට මේ පොත තිලින කරන්න කියලා. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.